ශික්ෂණයක් නායකත්ව ගුණාංගත් පෙරදරි කරගනිමින් හෙට දවසේ දැයිනේ මුල දේවතාවුන් වීමට සැරසෙන දුවා දරුවන්ට නිලාංචන පැළඳවීම මෙතන සිට ආරම්භ වෙනවා. මේ කාරුණික මතක් කිරීම දයාබර දෙමව්පියනි ඔබටයි කරුණාකර ඔබගේ දරුවාගේ නම සඳහන් කළ පසුව දරුවා සමග ඔබත් වේදිකාවට පැමිණ දරුවාගේ නිල ලාංඡනය පළඳවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. කියන්න දෙයක් නෑ ටිකක් මිස් කරගන්න. දහම් පාසල් මාතාවගේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කරන නායකත්වයේ මාවතට පිවිසෙන නායක නායිකාවන් අභිෂේක ගැනීමටයි මේ සූදානම. ඒ අනුව ශ්‍රේණී නායක නායිකා නිරලාංඡන පැළඳීම එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිදු කරනවා. ඒ අනුව පළමු ශ්‍රේණියේහි ශ්‍රේණී නායක ඊ.ඒ. විහඟ අරෝස් අම්මට කලින් පුතා දීවා. ශ්‍රේණී නායිකා ඊ.ආර්.ඒ. මියසී දීමනි. දෙවෙනි ශ්‍රේණියේහි ශ්‍රේණී නායක වයි තෙනුජලින් සර ශ්‍රේණී නායිකා ජේ.එම්. සංසා ආර්යා. තුන්වන ශ්‍රේණියේහි ශ්‍රේණී නායක එන් චෙනුක මීසර ශ්‍රේණී නායිකා के.वी. ओशिनी सेहांसा.
හතරවන ශ්‍රේණියෙහි ශ්‍රේණි නායක W ආකර්ෂ ලිත්මින. කෙනෙක් කතා දෙන්නේ. ශ්‍රේණි නායිකා J ආදිත්‍යා නත්තලි. පස්වන ශ්‍රේණියෙහි ශ්‍රේණි නායක WP රෙහෙන් සඳමින. ශ්‍රේණි නායිකා S රෙහන්සා තරුණදී. ශ්‍රේණි නායක නායිකාවන් ලෙස අභිෂේක ලැබුව ඔබ සැමට අපගේ අදපිරි සුභාසිංසන. ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් දහම් පාසල් පද්ධතියේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක යෙදෙන දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු බෞද්ධ කටයුතු සමායෝජක චන්ද්‍රානි එදිරිමාන්න මහත්මියනි ඔබටයි මේ ආරාධනය උත්සව සභාව ආමන්ත්‍රණයට. श्री अभयसिंहाराम विहारस्थाने विहाराधिपति प्रधानाचार्य स्वामी वහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි මෙම අවස්ථාවට සම්බන්ධ වෙන වරලග්න කාර්යකාරීතුමා ඒ වගේම මගේ සහෝදර නිලධාරී බෞද්ධ කටයුතු සමාජයක ශ්‍යාමාරත්න කාන්ති මහත්මිය ඒ වගේම පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ගෙන් අවසර දෙමව්පියනි ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් දයාබර දූ දරුවනි සියලු දෙනාගෙන් අවසරයි
මම හිතන්නේ අද මේ දහම් පාසලේ අපේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේට ඒ වගේම ආචාර්ය මණ්ඩලය දෙමව්පියෝ සහ ගම්වාසී හැම දෙනාටම සතුට ගෙන දෙන දවසක් නේද? චූටි පුතාලටත් දුවලටත් ඉතේ පොඩි සතුටක් ඇති අපේ නායකයෝ තෝරන දවස අද කියලා. එහෙම නේද? ඔව්. පදවි තානාන්තර ලැබුණ අය බොහොම සතුටු වෙනවා ඇති. මම තමයි පන්තියේ නායිකාව කියලා. ඒ වගේම දෙමව්පියන්ට බොහොම හිතවල සතුටක් තියෙන බව අපිට පේනවා. මගේ දුව පුතා නායකත්වයට පැමුණුණා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේම අපේ ඔයාලගේ අම්මලා තාත්තලා හිතනවා ඇති නේද? අද වගේම නුදුරු දවසක මගේ දුව පුතා අපේ ගමට නායකත්වයක් අරගෙන එයි. අපේ රටට හොඳ නායකත්වයක් අරගෙන ඉස්සරහට එන දවසක් උදා වෙවි කියලා මේ අම්මලාගේ හිතවල ලස්සන සිහින මේ වෙලාවේ ඇති කියලා මං හිතනවා. මේ චූටි දුවල පුතාලට තේරුම් නැති වුණත් මං හිතන්නේ ලොකු දුවල පුතාලට සමහර විට ඒක දැනෙනවා ඇති. නේද? මම අම්මේ ශිෂ්‍ය නායකයෙක් කියලා කියන දවසේ මේ අම්මලාගේ හිත තුළ දැනුණ සතුට ලොකු දුවල පුතාලට හොඳට දැනෙන්න ඇති. නේ? ඔව්. දුවේ පුතේ අද නායකත්වයේ ගත්ත ඔයාලට ලොකු කර්තව්‍යයක් තියෙනවා. ඔයාලා සතුටු වුණා වගේම ඒ සතුට හැමදාම තියාගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. නේද? ඔයාලා සතුටු වුණා වගේම නායකත්වයේ ලැබුණා කියලා ඔයාලා සතුටු වුණාට ඕක රැක ගන්න ඕකෙන් ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනද කියන එක ඔයාලගේ හිතට දැනෙන්න නැතුව ඇති. මොකද ඔයාලට ඒකේ අත්දැකීම අද නොදැනුණාට ලොකු වෙලා සමාජයට ගිය දවසක ඔයාලට තේරෙවි මට එදා නායකත්වය ගැන ලොකු ගැඹුරක් දැනුනේ නැති වුණාට නායකයෙක් වුණාම වැඩ කරන්න ගියාම කොයිතරම් බාර දූර කාර්යයක්ද කියන එක අද නොතේරෙවි. නමුත් මම හිතනවා අපේ හාමුදුරුවනේ මේ දරුවන්ට ලොකු සතුටක් දැනේවි. මම මේ නායකත්වයට මුල්ගල තිබ්බේ අපේ දහම් පාසලෙන්. අපේ දහම් පාසලෙන් එදා මම ශිෂ්‍ය නායකයෙක් වුණ දවසේ පන්ති නායකයෙක් වුණ දවසේ මට නොතේරුණාට මට දැනුන්නේ නැති වුණාට මට ඒ අත්දැකීම තමයි අද මේ තත්වයට එන්න තරම් හයියක් දුන්නේ. බොහෝ වෙලාවට අපිට ඉගෙන ගන්න කාලේ මේ චූටි කාලේ නොතේරුණාට අපිට ඒක දැනෙන්නේ අපි මොහුපුරා ගිහින් අපි වැඩිහිටියන් වුණ දවසක. ඉතින් චූටි දුවේ පුතේ මම හිතන්නේ මේ නායකත්වය රැකගන්න ඔයාලා ගොඩක් වෙහෙස වෙන්න ඕන නේද? පන්ති නායකයා වුණාම ශිෂ්‍ය නායකයා වුණාම අපි දන්නවා ඉස්කෝලේ වුණත් ටීචර්ලා කියන දේ කරන්නට ඕන. අනිත් ළමයි එතකොට අනිත් ළමයින්ගෙන් බැනුම් ගැරහුම් ලබන්න වෙනවා. ඔයා තමයි මගේ නම කිව්වේ, මාව අල්ලලා දුන්නේ ඔයා තමයි. එහෙම කියලා අනිත් ළමයි රණ්ඩු කරයි. එහෙම කොහොම වුණත් නායකයෙක් වුණාම
හැමෝටම අපක්ෂපාතීව කටයුතු කරන්න වෙනවා. කාගෙන් හරි ගැනුම් දැනුම් ඇහුවත් අපි නිවැරදි දේ නිවැරදි විදිහට දකින්න සහ සමාජයට දෙන්න ඕන නේද? එහෙම නැති වුණොත් එක එක්කෙනා කියන විදිහට වැඩ කරන්න ගියොත්